ඉතින් අද ගමනක් යන්න හදන්නේ. ඉතින් මේ ගමන මම මොකද්ද කියලා යන ගමන් කියන්න. මම රුමේනියාවේ ඉද්දි තමයි මේ ගමන අපි කට්ටියත් එක්ක එකතු වෙලා ප්ලෑන් කරේ. ඉතින් යන කට්ටිය කවුද සහ කොහෙද යන්නේ? නවතින්නේ කොහෙද? ඒ හැමදේම මම ට්‍රිප් එක අතරතුර කියන්නම්. දැන් මාව ගන්න එනකෝ මගේ යාළුවෙක්. ඉතින් අපි කාර් 3ක් යනවා. යාළුවෝ ඔක්කොම 8 දෙනෙක් යනවා. මේ ට්‍රිප් එක ආතරුණු ට්‍රිප් එකක් වෙයි. කියන්නේ පිස්සු ට්‍රිප් එකක් වෙයි ඇත්තටම. අපේ යන සෙට් එක සෑහෙන කාලයකට පස්සේ මේ එකතු වුණේ. එයාලා සාමාන්‍ය එකතු වෙනවා. මම ගොඩක් කාලෙකින් තමයි මේ යාළුවෝ සෙට් එක දකින්නේ. දැන් වෙලාව පාන්දර 5යි කාලයයි. අපි පිටත් වෙනවා කිව්වේ පාන්දර 5ට. උදේ 5යි කාලයි. 5යි කාල වෙදි තාමත් නැහැ එනවයි කිව්වේ උන්. තාම නැහැ. ගයිස් තාම නැහැ. කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? විනාඩි දෙකකින් ඔතන. හරි හරි බණ්ඩාරමට ආවද? යකෝ උඹලා ගෙවල් ළඟ විනාඩි දෙකයි තව. හරි Hello. Good morning. Long time. After long time, made in Romania. Hi bro. Hi. Halo. අම්මට ඒ රටේ ඉඳන් ආපා අඩු උස ගිල්ලා වගේ ඈ? උස ගිල්ලද? දන්නේ අනෙත් මේ යමාන් හලෝ නැහැ. ඉන්නේ සෙට් එක තමයි. කොහොමද දැක් ඉතින් ඕල මේකද? අරක ඊයගේ නේ. එහෙනම් සෙට් එක. හරි. පුරුදාන්න නැවතුවා ඇල්ලගාව දේවල්. ආහාරය සඳහා අපි නැවැත්තුවා කඩේකින්. දැන් රත්නපුර පහු වෙලා ආව ටිකක් දුර. අපි ගත්තා බත්. මේගොල්ලෝ ගත්තා බියාප්ප. ඔයාලා මොනවද ගන්නෙ? මම දැන් කියන්න අපි දැන් කොහෙද යන්නේ කියලා. අපි යන්නේ දියතලාවට. දියතලාවේ අපේ යාළුවෙක් ඉන්නවා. කියන්නේ අපිත් එක්ක ඉගෙන ගත්ත යාළුවෙක් ඉන්නවා. සමන් කියලා. ඉතින් අපේ යාළුවෙක් මිනිහා හමුදාවේ වැඩ කරන්නේ. ඉතින් එයා තමයි දියතලාවේ කැම්ප් එක කිට්ටුව බංගලෝ එකක් බුක් කරා. අපි දැන් මේ අපි කට්ටිය කියනවා නම් අපි ඔක්කොම අපේ අවුරුද්දේ කියන්නේ අපි 2014 A level කරේ. A level batch එකේ හිටපු ප්‍රිෆෙක්ස්ලා සෙට් එක. එතකොට ප්‍රිෆෙක්ස්ලා කිව්වහම ඒ කියන්නේ එකම පන්තියේ එකම විෂය කරපු අය නෙමෙයි. බයෝ මැත්ස් ලා වෙන්න හිටපු අයත් බයෝ මැත්ස් කොමර්ස් ආර්ට් ඔය හතරෙන්ම අපේ සෙට් එක ඉන්නවා. ඉතින් අපේ සෙට් එකේ ඉන්නවා කීයද? 14ක් විතර ඉන්නවා. කට්ටියක් පිටරටවල කට්ටියක් එන්න බැරි වුණා. ඉතින් මේගොල්ලෝ මේ ඉන්ජිනියර්ස්ලා වෙන්න හිටපු කට්ටිය දැන් තාප්පනේ ડોක්ටර්ස්ලා වෙන්න හිටපු කට්ටිය අපි මේ ඇකවුන්ටර්ස්ලා වෙන්න හිටපු කට්ටිය දැන් මේ ඉතින් අපි කට්ටිය තමයි දැන් අද යන්නේ. ඉතින් පිස්සුම වීඩියෝ එකක් වෙයි මේක. vlog එකත් එක්ක ඉන්න හැමෝම. ඒක වාපත් වට ෆොටෝ ගන්න 6000ක් ගෙවලා යන්නේ හොඳේ. හරිද මොකද මට මේක අරගන්න පුළුවන් මම ඒක නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි මේ මුලට උඩරිම සැප දෙන්නේ. උන් කරදින තේරෙන්නේ. අපි ඉතින් දැන් හපුතලයට කිට්ටු වුණා. දැන් හපුතලේ ඉන්නේ මේ view point එක බලන්න නැවතුවා. මේ වටපිටාවේ ලස්සන. හයි. ඔය නිල් පාට ටී-ෂර්ට් එක දැන් අත උස්සගෙන ඉන්නේ නවීන්. එයාගේ YouTube channel එකක් තියෙනවා නවියා කියලා. ඉතින් මගේ වීඩියෝස් බලන යාළුවෝ එයාගේ YouTube channel එක subscribe කරන් යන්න. එයාගේ YouTube එකේ link එක මම මගේ description box එකේ දාන්නම්.
Hi bro. සිරියාවන්ත කොල්ලෝ දෙන්නේ. මල් වගේ. මල් වගේ. මල් වගේ. බලන්නකො ලස්සන කැලයක්. ලස්සන ගස් ටිකක්. බලන්නකො ලස්සන. කපල් එකක්. ලස්සන කපල් එකක් එනවා. ජම් බංගලෝයකට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 100ක් වෙන්නේ. ඉතින් ගයිස් මම ඔයගලන්ට මේ කට්ටිය වඳුනලා දුන්නේ නැහැ මේ අපේ ප්‍රිපෙඩ් බෝඩ් එක කියන්නේ 2014 15 ප්‍රිපෙඩ් බෝඩ් එකේ සෙට් එක තමයි මේ ඉන්නේ. කොල්ලෝ සෙට් එක. ඉතින් මෙතන ඉන්නවා මේ අපේ ඉන්න සෙට් එක 14ක් විතර. 14න් අද ඇවිල්ලා ඉන්නේ 6 දෙනයි. 6 දෙනයි ඉතින් මේ ඉන්නේ යොමාල්. Hi යොමාල්. මේ ඉන්නේ ජපනා ශශික. මේ නවීන් කොට්ටුව. මෙයා විහඟ. ඉතින් මේ ඉන්නේ විහඟගේ වයිෆ්. ඒ වගේම මේ ඉන්නේ අකිල. මේ ඉන්නේ අකිලගේ වයිෆ්. තමයි අකිලගේ බබා. ඉතින් සෑහෙන ටිකෙන් ටික දැන් මේගොල්ලන්ගේ වයිෆ්ලා එක්කගෙන ඇවිල්ලත් නෑ. අන්න ඒ කැල කපලා දාන්න මෙයාට වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා. එන යන්ද? යා. මගේ පිටිපස්සෙන් ඇරිසන් බංගලෝ එක. ඒක ඇතුලේ අපිට වීඩියෝ ෆොටෝ එහෙම ගහන්න දෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මේක බලලා ඉවරයි. මේක බලලා ඉවරලා ඊය තලාවට යනවා. අපි ගයිස් දැන් මෙතන අශ්වගාල බලන්න යන්නේ කැම්ප් එකේ. පියන් ඇතුළට. අපේ සමන් කොල්ලා අපි එක්කයි යනවා. වාහන දෙකක් දෙනවා. අපි නවතින බංගලෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න ඇතුළට ගිහිල්ලා මාත් එක්ක යන් ඇතුළට. ඇත්තටම කියන්න ඕනේ මේ අපේ සමනට පින් සිද්ධ වෙන්න. සමන ඉතින් ලොකු කට්ටක් කාලේ මේ වගේ තැනකට ඇවිල්ලා දැන් මිනිහට පුළුවන් ඉතින් ඇත්තටම අපිට ආඩම්බරයක් සමන ඉන්න තැන ගැන. දැන් අපි අපිත් එක්ක ඉගෙන ගත්ත කොල්ලෙක් ඉන්න තැන ගැන. ඉතින් මේ වගේ ලස්සන බංගලෝ එකක් බුක් කරන්න පුළුවන් උනේ සමනගේ මාර්ගයෙන්. ඉතින් ඇත්තටම කිව්වොත් රුපියල් 5000යි ගියේ මේ කියන්නේ එයාගේ රෑන්ක් එකටත් දැන් කැප්ටන් කෙනෙක්. ඉතින් ඇත්තටම මාරම ලස්සන. නිකන් ඒක නිකන් වගේ. ඔව් නිකන් වගේ ඇත්තටම. අපි ලන්ච් එක අරගෙන පොඩ්ඩක් චේන්ජ් කරගෙන ඇඟපත හොදගෙන අපි යන්න අතන සෙට් වෙනවා. තව සුළු වෙලාවකින්. ඔව් හවසට සෙට් වෙනවා. ඉතින් අපි හැපෙනින් පාර්ට් එක. ඔව්. අපිට ගයිස් කෑම ටික හම්බුණා. දවල් කෑම රයිස් එකක් තියෙනවා, චිකන් තියෙනවා, පපඩම් තියෙනවා, කියුකම්බර් සලාඩ් එකක් තියෙනවා. ඒ වගේම චොප්සියක් තියෙනවා. ඔන්න ගයිස් දැන් අපි පාටිය පටන් ගන්න හදන්නේ. ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ.
කට්ටියම ඉන්නවා රෙඩි වෙලා. කතාවෙන් කතාව ඉස්කෝලේ නම කියන්නත් බැරි වුණානේ. ඉතින් අපි ඉස්කෝලේ තමයි පාන්දුර ශ්‍රී සුමංගල විද්‍යාලය. ඉතින් අපි සුමංගලේ 2014-15 ශිෂ්‍ය නායක සංසදයේ කොල්ල සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඉතින් මේ ට්‍රිප් එකට එන්න බැරි වෙච්ච තවත් පිටිසක් ඉන්නවා. ඒ අයගෙන් සමහරක් අය පිට රටවල වැඩ කරනවා, සමහරක් අය පෞද්ගලික හේතුන් මත එන්න බැරි වුණා. ඉතින් ඒ සෙට් එකත් මතක් කරන්න හිතුවා. ශාලියා, ලකියා, රවියා, සෙනියා, හස්සා, සසියා, ඕෂා සහ බංචු. ඉතින් උඹලා සෙට් එකත් හිටියනම් මේ ට්‍රිප් එක තව තවත් ලස්සන වෙන්න තිබ්බා. හරි ඉතින් කමක් නැහැ. අපි පුළුවන් දවසක ආයේ හමු වෙමු. Happy birthday to you. Happy birthday dear Mota. Happy birthday to you. Woo. මං ගත්තා ඒක. Apa yang macam? Hari happy belated birthday Mona. Aduh, kawan kawan nih papa bang berapa nih anu? Kawan. Gimana? Dalam pada kawan kawan nih papa. Happy birthday Hesha Vlogs. ගයිස් ඉතින් මේ මම සර්ප්‍රයිස් වුණා. මේ මගේ බර්ත්ඩේ එක තිබ්බේ දෙසැම්බර්. මේගොල්ලෝ මං එහෙන් කේක් එකක් ප්ලාස්ටික් කරලා කට්ටියම මේ මං සර්ප්‍රයිස් වුණා ඇත්තටම. හෙෂා බ්ලොග් කියලාත් ගහලා දෙනවා මගේ YouTube channel එකේම නම. ඉතින් හැමෝටම thank you. Ini Arya foto kali foto dah. Enak. Cheers. Cheers. A few minutes later. Oba mata adare kiyu mata kinayak wage atamidu me tidulana pun sadak wage eliyai hangum sire oba mai jivite mage sonduru mataka pitu gana padaka ne ape pen sagara Pada
A few minutes later. කට්ටිය එන්ජොයි කරනවා guys. පාටිය දැන් පටන් අරන් ගොඩක් වෙලා. ඔබේ ආදරයේ නේවි වාසනා රක්ෂී දුනාදදී වෙන්නු අපේ සල්වාරිදී සිනා මාසිදන්නේ මාවේ කියා ආදරේට ආදරේ guys ඉතින් පාටිය හොඳටම ගියා. දැන් වෙලාව 12ත් පහු වෙලා. කට්ටිය තාම යනවා පාටිය. එතන මේ තුන් දෙනාට කන්න බෑ කිව්වා දැන්. කට්ටිය මට නම් ඇත්තටම බඩගිනි. කට්ටිය දැන් stop it full scene එකේ ඉන්නේ. ඒකේ ඩවුන් ද බලන්න. චක්කලා මොකද මේ? මේ වරේ කන්නවනේ බං. ඉතින් අපි යනවා කන්න. අපිට කන්න ඕනේ. අපි බලමු කන්න මොනවද තියෙන්නේ කියලා. නූඩල්ස්, පරිප්පු, මේ චිකන් ලෙවල් එක. අපි දැන් කන්න තමයි යන්නේ. ඉතින් අපි කමු. The next day. Good morning guys. ඉතින් දැන් තමයි හැරුණේ. ඉතින් නිදා ගන්නකොට පාන්දර 1:00යි. උන් දෙන්න තාම නිදි. ගොරුණු. මාලයක් නිදි. උදේ පාන්දර දැන් වෙලාව 7යි ගානයි තාම 7:00 විතර ඇති. ඉතින් තාම කට්ටිය නිදි. ඉතින් අද තාම ප්ලෑන් එකක් නැහැ කොහෙද යන්නේ කියලා. එක එක්කෙනාගේ අදහස් තියෙනවා. ඉතින් ලේඩිස්ලා දෙන්නෙක් ඉන්නවා, ඒ බබෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් පෙන්වන්න ඕනනේ මේ අපට තියෙන තැන්. අපි මේ කන්න අරගෙන වැඩක් නැහැනේ. ඒගොල්ලෝ ගැනත් හිතලා අපි ඩිසිෂන් එකක් ගමු කන වෙලාවේ අපි මොකද කරන්න කියලා. Nakino. Nakidi. Betty එක බොන්න. nice ඔව්. දෙමළ නැගිටා. නැගිටා. තේක බොන්න. ඒකත් ඔය වීඩියෝ කරනවද? දැන් කාලයකට පස්සේ ෆුල් එන්ජොයි කරා මේ සෙට් එකත් එක්ක. දැන් අපි මෙතනින් පිටත් වෙන්න දැන් 12ත් පහු වෙලා තියෙන්නේ. අපි යන ගමන් කොහෙන් හරි දවල්ට කන්න ඕනේ. දවල්ට කාලා කොහේ හරි ඇවිදින්න බලනවා. අපේ සමන් මහතා නේ අපිට මේ තැන බුක් කරලා ඉතින් ලොකු උදව්වක් කරා. දැන් ඉතින් සමන් යන්නේ නැහැ. අපි කට්ටිය යනවා. අපිට යන්න අවසරයි. අපිට යන්න අවසරයි. සතුට අරන් යන්නේ නැත්තේ. සතුටුයි ගොඩ කාලයකට පස්සේ මේ වගේ අත්දැකීමක් ගත්ත එක. ඔන්න ගයිස් අපේ ට්‍රිප් එකේ අවසානයේට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් කට්ටියම යන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. අපිට දුකයි ඔයා යනවා. ඉතින් මේ අපේ VNV vlogs මෙයාගේ මේ දෙන්නගේ තියෙනවා channel එකක්. ඉතින් මගේ වීඩියෝස් බලන අය මේ දෙන්න channel එක subscribe කරන්න. VNV vlogs නේ. VNV vlogs කියලා ගැහුවාම එනවා මේගොල්ලන්ගේ. ඒකට අපේ මේ මොහොත ඇවිල්ලා හොඳ YouTube vlog දානවා. හොඳට ඔයාලා දකින්න නැත්නම් අපි බොක්කට සමුදෙමු.
පාරක් කලින් කොලකටත් කියන බලත් එක නෝනේ නේ තමයි අපි මං vlog එකක් නවත්තනවා මෙතනින් එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකක් ළඟදිම ගේන එහෙනම් හැමෝටම චාවෝ මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ දැනක නැවතිලා මැකියයි පිය සටහන්